ඔයගොල්ලන් පේනවද? මේ පාර වැටලා තියෙන කෙලින්ම අර මේ මහා ලස්සන තැනක බලන්න. දැන් කන්දෙන් මැද්දෙන් ගිහිල්ලා වගේ දැන් අපි මේ රිවර්ස්ටන් යන්නේ. දැන් මේ උඩට නගින ගමන් ඉන්නේ. අම්මා කොහොමද මේ view එක? ඔන්න බයික් බලන්න view එක. බයික් යන ගමන් ඔන්න අපත්ත view point එක මෙතන. කොහොමද මේක? වව්. මේක නම් සුපිරියක්. මේ බෝඩ් එක මැකිලා. මොකක්ද දන්නේ මේකේ තිබ්බ නම? යාළුවනේ good morning. ඔන්න අපි රිවර්ස්ටන් යනවා. අපි මාතලේ නම් ආයේ මාතලේ ඉඳන් රත්තෝට හරහා තමයි මේ එන්නේ. මේ පාර කිලෝමීටර් 13ක් යන්න ඕන. පයින් යන්නවද දන්නේ නැහැ. පයින් යන්න වඩා දුර තියෙනවද දන්නේ නැහැ. මෙන්න බයික් වලින් යන්න වෙයිද? පුළුවන් දුරට. මෙතන. මේක ඇල්ල. මේක නේ? ඔව්. අයිකේ මෙතනින් දාන්න පුළුවන්. මෙතන දාන්න බෑ පුතේ. සාදු වැඩ දැන් සාදු වැඩ. මෙතන දාන්න. ඉන්න පස්සේ සාදු වැඩ. ආහා. පාර්ලිමේන්ත ගෙනින්නේ. Morning. පාදමින් වලින් නෙව්. රාමුදුර වඩිනවා පාලනේ. දැල්ල බැලුවා. දැන් ආපහු යනවා රිවර්ස්ටන් වලට. මේ මිනිස්සු මාර හොඳයි අයියා. දැක්කම hina වෙනවා. අට හොඳ මිනිස්සු ඉන්නේ මේකම වල. ඕන්න ගත්තක් තේ බෙන්ඩ් එක සුපිරිම බෙන්ඩ් එකක්. අඩේ කොහොමද මේක මාර ලස්සනයි යා. ඒ තමයි වැඩි. අරන් නම් කිව්වා දිනවා කියලා. උඩ කෑම ගන්නද නැහැ. බිස්කට් අරන්න මම තියෙන්නේ ඒකේ. මම ආවද? මෙයාරි කෑම කන්න කාලයක් නැහැ. තියෙනවා. අදිනවා. අපි දැන් අරලා ගන්න. ආහා. හරි හරි. Kitul Mira. Kෑම ඇත. මේක දන්න
දාලා නේද? කන්න හම්බෙන්නේ නැහැ වගේ ඔය. දැන් අපි කෑවා කොල්ලෝ රොටි අලකොලයි ලුණු ඩිස්ට්‍රික්ට් විතර කෑවා. ඔන්න අපි ආපහු යනවා රිවර්ස්ට. 5 කිලෝමීටර් 10ක් වගේ තියෙන්නේ. වාව් මහා ලස්සනයි යා. කඩතිය තැන. කොහොමද මේක? අම්මා මේ පාර මහා ලස්සනයි. කොහොමද? මහා ලස්සනයි නේ. පයිලට්ස් ගාලා එක වෙන්නේ. පාර මෙහෙම යනකොට මේ ඇන්ගල් එක මෙහෙම ගස් සෙට් වෙන පේන විදිය. දැන් නම් කැලයක් විතර සෙට් වෙන ඔක්කොම කැලේ මැද්දෙන් වගේ නේ. මාර කූල්. ඇවිල්ලා බලන්න ඕන සුපිරි. I think මාරම කූල් එකක් තියෙන මේ පාරේ යනකොට. අඩේ මේ බෑග් වගේ හත් බෑග් වගේ තියෙනවා ඒකයි. මේකනේ බෑග් පිටිපස්සේ බෑග් වගේක් දාලා තියෙන ඉතින් අරන් යන්න බෑනේ. ඒ ආන උඩට අරන් යන්න බෑද කියලා උඩට යන්න ඕනේ කියලා. ඒ ඉතින් අරන් යන්නත් බෑනේ බෑග් එක පටවගෙන පිටිපස්සේ. පාර පුතේ ඔන්න අවුල් වෙච්ච පාර පටන් ගත්තා වගේ. හොඳයි පාර ඉවරයි. දැන් තමයි පොඩ්ඩක් අවුල් වෙච්ච පාරක් පටන් ගන්නනේ. දැන් ඉතින් පොඩ්ඩක් හිමීට තමයි යන්නේ. අර ස්පීඩ් එකෙන් යන්න බෑ. ආපහු ස්පීඩ් එකෙන් යන්න බෑ ඉතින්. හොර කාපට් පාර ඉවරයි. මින් ගොඩක් කට්ටිය කරන්නේ ඉතින් පිට් කටවල වල යනවත් අවල් කරන් පිටට ගියර කමන්නේ. ලංකාවේවත් බලන්න යන්න මේ. ඔච්චර ලස්සන ලංකාව කියන්නේ. පාර පොඩ්ඩක් අවුල් මේ ටික මේ රිවර්ස්ට යනකම මෙහෙම තමයි. කිලෝමීටර් 8ක් විතර මේ පාර යන්න වෙනවා. අම්මා බලු කුක්කේ හලෝ හලෝ අම්මා කොහොමද මේ view එක? ඔන්න බයික් බලන්න view එක. බයික් යන ගම ඔන්න ෂා අහසත් එක්ක මේ කැලේ මැද්ද අහසයි ඔන්න බලන්නද අහසයි මේ කැලේ මැද්ද එනියට මැච්චෙනවනේ. ඒ කලයක බලන්න පොඩ්ඩක්. සමහර මේ කැම් එකෙන් එච්චර පේන එකකුත් නැහැ. ඔයගොල්ලෝ ඇවිල්ලා ඉතින් බලන්න ඕන මේ කලයක කොහොමද කියලා. ඔයගොල්ලන් පේනවද? මේ පාර වැටලා තියෙන කෙලින්ම අර මේ මහා ලස්සන තැනක බලන්න. දැන් කන්දෙන් මැද්දෙන් ගිහිල්ලා වගේ දැන් අපි මේ රිවර්ස්ට යන්නේ. දැන් මේ උඩට නගින ගමන් ඉන්නේ. මහා ලස්සනයි කෙලින්ම උඩට කන්දක් මැද්දේ තියෙන පාරක්. මහා ලස්සන දෙනවා බලන්න. ඉස්සරහට ගිහිල්ලා. ඒක නම් පිස්සුවක් හොඳේ. රිවර්ස්ට නැවිලා නැත්තම් වැඩක් නෑ අතර ඕගොල්ලෝ. එන්න ඕන ගමනක් තමයි රිවර්ස්ට කියන්නේ. ඔන්න ඔක ලස්සන view එකක් පේනන තව. ඔන්න බලන්නද? මම නවත්තව ගන්න ඔක පෙන්නන්න ඕන නිසා. view එක උතේ අන්න සමයි. දාගන්න සත්තු වගේ පේනද ඔයගොල්ලන්ට මේ? මනිකර මෙරු. එන්න සෙට් එකක්. වයසලේ දාගත්තා. ඒ පස්සේ මෙරු සෙට් එකක් ඉන්නේ. ඔන්න තවත් view එකක් ඔයගලන්ට පෙන්නන්න කොහොමද? චුටු පුතා. අඩේ කොයිවත් තියෙනවද? කොයිද? හලෝ. බිස්කට් නෑ ඊගෙන උතුරු වෙන්නේ. අය දාගත්තේ ඇති එකමද ඒක පරණ වෙලාවක් දන්නේ නැහැ.
කුඩු පට්ටම් වෙලා වගේ තියෙන්නේ. නෑ කුඩු පට්ටම් වෙලා. බිස්කට් එක ගේන්න ඕනේ. බිස්කට් අරපුවට තියාගන්න ඕනේ මේ වගේ සෙට් නම දා. ඕ හූ. පට්ට ගන්න. වැඩි ඇඟට ගලන්න එපා පුතේ ඉන්නම් වෙන්නේ මෙතන. එල් තින්දි. මොකක්ද දිනන දෙමළ කෝවිලක් වගේ එකක්. මාරු විවයක් මෙතනට සෙට් වෙන්නේ. පිස්සු වැදෙන. මේ කුඩු වෙච්ච එකක් නැද්ද බිස්කට්? කෑලි කුඩු කියන්නේ ගන්න දෙයක් නැහැ. ඒක අර පැකට් එක අන්තිම දෙකක් විතර කුඩු වෙලා. ඒකම නැද්ද මුන්ට අහලා? නෑ ඒක ගන්න ඒක නේ එහෙම හලන්නවත් නෑ ඔය. මේ කවුරු නෑ නේ. නෑ. අහලා ගිහිල්ලා කඩේ. කොහොමද මේ තනිකර කැලේ මැද්දෙන් යන්නේ? ආ දැන් මොන්න පාර පොඩ්ඩක් හොඳට සෙට් වුණා. වාව් පට්ටා කොහොමද මේක? මේ තනිකර කැලයක් මැද්දෙන් යන්නේ. මේකත් මම ආසම තැනක් තමයි රිවර්ස් වෙනට පාරේ තියෙන තවත් කරක්. තනිකරම මාරම මේ view එකක් මාත්‍රේ දිස්ත්‍රික්කයේ සංචාරක සිතියම බලමු. මේකේ තියෙනවා පිටවල පතන බලන්න පුළුවන්. සේරු ඇල්ල තියෙනවා. වැද්දා පැණි ඇල්ල තියෙනවා. ඇටන් වල තියෙනවා. මානිකල තියෙනවා. ලකේගල තියෙනවා. වස්ගමුව දූවිලි ඇල්ලක් තියෙනවා. එතකොට තියෙනවා පොඩ්ඩක් එන්ජින් එක පොඩ්ඩක් ඔෆ් කරගන්න. තියෙනවා පිටවල පතනට කිලෝමීටර් 8යි. සේරු වලට කිලෝමීටර් 19යි. වැද්දා පැණි වලට කිලෝමීටර් 13යි. ඇටන් වලට 13යි. මානිකලට 13යි. ලකේගලට 31යි. වස්ගමුව 49යි. දූවිලි ඇල්ලට දාලා නැත. කොහමද මේ බයික් එකකින් යන්න පුළුවන් දන්නේ නැහැ. තන්ට ඉස්සරහට හරි අපි උඩට ගිහලා ආමු. මම පෙන්නන්නම් උඩ view එක කොහොමද කියලා. මෙතන නම් මාර view එකක් තියෙනවට පේනවද? මේ කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවද? මේ තනිකරම පිස්සුවක් හොඳේ මේක. කොහොමද view එක පුතේ? කොහොමද? සෙපෙන view එකක් ආයෙ ගන්න. කොහොමද view එක? කෙලිම මොකක් හරි ජලාශයක් පේනවා අතනේ. තව ඉස්සරහට ගිහම පේනවා කොහොමද ලස්සන view එකක් තියෙනවා මේ view point එකක්. මේ අවුව තිබ්බට කොච්චර අවුව තිබ්බත් සරවුවක් නෙමෙයි තියෙන්නේ. මාර සනීපයි කියන්නේ පූල් එකත් එක්ක එන අවුව තියෙන්නේ. මේ පාර නම් පිස්සුවක් හොඳේ. පිස්සුව කියන්නේ ආයේ පිස්සු එකේ හොඳේ. මේක තමයි ඊළඟ view point එක. ආ? බයික් එක ගන්න නෑනේ. අර පැත්තට දාගත්තා නම් හොඳයි බයික් එක. බයික් එකේ ස්ටෑන්ඩ් එක මේ කොටයි. නිසා වැටෙන්න බලන්න. ඕ මේ බෝඩ් එක මැකිලා. මොකක්ද දන්නේ මේකේ තිබ්බ නම.
මේ බෝටේ මැකිලා. මොකක්ද තියෙන්නේ? අනේ මට පේන්නේ හරියට ලස්සනයි ඒක. මේ පේනවනේ අමතනම් බෝතල් දාලා බෑග් කනවා ඉතින් මිනිස්සු. හූ. මාර ලස්සනයි අයියා. ආයි කොල්ලෝ කොහමද මෙතන කොහමද පිස්සු නේද මේ වංගුව? මේ පාර නම් ආයි සුපිරි හොඳේ. මේ පාරේ බයික් එකකින් යනවා කියන්නේ ඒක වෙනම දෙයක්. මේ අපි දැන් ඉන්නේ එන උඩකින්. පාර පේනවද පල්ලෙයා තනි කරම පොඩක් උඩින් අපි ඉන්නේ. මේ පාර හදලා මේ වැලි වගේක් තියෙනවා දාලා උඩින් ගල් වගේ පාර හදලා තියෙනවා නේද? ඒක හොඳයි මේ පාර වටයක් හැදෙන එක. ඒතරම අපේ අම්මා පට්ට view point එක මෙතන. කොහොමද මේක? wow මේක නම් සුපිරියක්. අයියා කෙනෙක් අපි වාරේ අච්චාරුවක් හරි මාරි කම් පවුනේ. අච්චාරුම කීම? අච්චාරු කීය? 250 මාත්. මොලොක්කු පැවැට්ට? අඩි ගාලා දෙන්න 220ක් වදින වතුර බෝතල් මුකුත් නැහැ. වතුර බෝතල් මුකුත් නැහැ. පොඩි තියෙන. හා? වතුර බෝතල් නැහැ නේ. බොන්න වතුර නම් බොන්න ටිකක් දෙන්න. හා? බොන්න ටිකක් දෙන්න. එපා කවන්නේ.